ඉතින් ඔන්න යාළුවනේ අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්න මගේ channel එකට ආයුබෝවන් කියලා. ඉතින් එන්න අද මාතිකයන් මේක තියෙන්නේ සෙන්තෝසා අයිලන්ඩ් එකේ සිංගප්පූරුවේ. මේක ගොඩක් වෙලට මේ වගේ ඉවෙන්ට්ස් ගොඩක් ස්කූල් හොලිඩේස් වලට පැවැත්වෙනවා. ඉතින් මේකත් අපි අන්තිම මොහොතේ දැනගත්තේ බබාව වෝටර් පාර්ක් වලට එක්කන් යන්න බලද්දි මම ෆ්ලූක් එකේ නිකන් මේක දැක්කේ. මේක තිබ්බේ මං හිතන්නේ මාසයක් එකමාරක් තිබ්බ පාසල් නිවාඩු කාලේට තමයි තිබ්බේ. නිසා මාර්තු 31 තිබ්බ එකක් තමයි මම මෙතන වීඩියෝ එකකින් ගන්නේ. මේකේ ටිකට් ප්‍රයිසස් වෙන්නේ සිංගප්පූරු ඩොලර්ස් 21ක් තමයි වුනේ එක්කෙනෙක්ට. ඒ කියන්නේ 4700ක් වගේ තමයි මම ආසන්න වශයෙන් කියන්නේ ගන්න. අපි තුන් දෙනාටම සිංගප්පූරු ඩොලර්ස් 63ක්. ඒ කියන්නේ මේක අපිට 10% ඩිස්කවුන්ට් එකක් හම්බුණා. සාමාන්‍ය ක්ලෝක් වල ඕන බුකින් එකක් කරද්දී එහෙම ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවනේ. ඒක නිසා අපිට 13000ක් වගේ තමයි අපි තුන් දෙනාටම ගියේ ටිකට් ප්‍රයිසස්. මේක හැම එකම වතුරෙන් තමයි තියෙන්නේ. වෝටර් ඇක්ටිවිටිස් තමයි ඔක්කොම තියෙන්නේ. ඒ උනට අපි හොඳට එන්ජොයි කරා. මේක බබාලට විතරක් නෙමෙයි අපිට වුණත් එන්ජොයි කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ වෝටර් ස්ලයිඩ්ස් ඒ වගේ ගොඩ ඔක්කොම වතුරෙන් කරන ඇක්ටිවිටිස් තමයි තිබ්බේ. ෆුට්බෝල්, බාස්කට් බෝල්, නෙට් බෝල් ඒ වගේ තිබ්බා. තව ස්ලයිඩ්ස් අරන් ඔක්කොම තිබ්බා. ඉතින් හරිම හොඳ අත්දැකීමක් වුණා මේක. ඔය අනිවාර්යෙන් මේකට යනවා නම් ස්විමිං සූට් එකක් හරි ඒ වගේ ගැල්පෙන ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ. ඒ වගේම මේක දැන් ඔයාගේ නියන බෑග්ස් අරන් අපි බෑග්ස් ගෙනිච්චා. ඉතින් එහෙම වුණාම දැන් අපේ ෆෝන්, පර්ස් එහෙම තියන්න බෑග් එකේ තියන්න බෑනේ. ගොඩාක් සෙනග ඉන්නවා. ඒක නිසා ලොකර්ස් එකක් අපිට ගන්න වුණා. ලොකර්ස් තියෙනවා. ලොකර් එකක් වෙන්නේ සිංගප්පූරු ඩොලර්ස් 4ක්. 4ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 10ක් 1200ක් වගේ තමයි. ඒ වුණාට මෙතන අර සෙනග ගොඩාක් හිටපු හින්දා අපි අපේ බෑක්පැක් එක වෙනම තිබ්බා. වෙනම ඒක එළියෙන් එකේ කබඩ්ස් තිබ්බා. අපිට අපේ ගලවන සෙරෙප්පු, සපත්තු දාන්න වෙනම කබඩ්ස් තිබ්බා. ෂූ රැක්ස් වගේ. තව අපේ බිලොන්ගින්ස් තියන්න වෙනම තිබ්බා. බෑග් එකෙම තියන්න වෙනම කබඩ් තිබ්බා ගොඩක්. ඒ වුණාට ලොකර්ස් එහෙම තිබ්බා. ෆෝන්, පර්ස් ඒ වගේ තියන්න. ඉතින් අපි ලොකර් එකක් ගන්න වුණා. අනිත් එක තමයි කියන්න ඕනේ මෙතන කෑම බීම ඇතුළට ගෙනියන්න බෑ. ඒ වුණාට මෙතන කෑම බීම තියෙන ඔය ෆුඩ් වැගන්ස් වගේ ඒවා ගොඩාක් තියෙනවා. හැබැයි එතන චුට්ටක් ගාණ නම් වැඩි. අපි මුලින්ම කරේ අපි මෙතනදි ගිහින් කෑවේ. අපි මුලින්ම මේකට යන්න කලින් කාලා ගියේ. සෙන්තෝසා අයිලන්ඩ් එකේම තමයි පිටින් කාලා තමයි මේක ඇතුළට ගියේ. මොකද මේකේ අපි ප්‍රයිසස් බලුවාම ටිකක් කෑම බීම අනිත් ඒවාට සාපේක්ෂව ගණන්. මම හිතන්නේ මේක ඇතුළේ තියෙන නිසා වෙන්නේ නැති. අනිත් එක තමයි සමහර ඒවාට පොලිම දේවා මේ ෂිප් එකට එහෙම පොලිම තිබ්බා. ඉතින් මේක එයාලා කියලා තිබ්බේ සතිය දවස්වල අන්ලිමිටඩ් ප්ලේ කරන්න පුළුවන් ඕනම කැමති පැය ගාණක්. ඒ වුණාට සෙන්සුරාදා ඉරිදා සතිය අන්ත දවස්වලයි පබ්ලික් හොලිඩේස් වලයි පැය 3යි. පැය 3ක් තමයි යාලා දීලා තිබ්බේ. අපිත් ගියේ මේ මාර්තු 31 වෙනිදා. ඒක පබ්ලික් හොලිඩේ එකක් මෙහෙ. ඒ නිසා අපිට පැය 3යි හම්බුනේ. යාලා මුලින්ම අපි අධ්‍යාත්මයේ බෑන්ඩ් එකක් බඳිනවා. ඒක යාලා ටයිම් පීරියඩ් එක දානවා. අපි ආව වෙලාව දානවා. එතන ඉඳලා පැය 3ක් තමයි අපිට ඉන්න පුළුවන්. ඊට පස්සේ අපිට යන්න අපි කොහමරි 7:00ට විතර තමයි මෙතනින් අවුට් වුනේ. ඉතින් හරිම හොඳ අත්දැකීමක්. ලොකු පොඩි හැමෝටම ආච්චිලා සීයලා ඉඳන් එහෙම ඇවිල්ලා තිබ්බා. මං හිතන්නේ බබාලා එක්ක එහෙම හරිම හොඳ අත්දැකීමක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකේ මොන ඇක්ටිවිටීස්ද තිබ්බ කියලා ඔයාලා බලන්න පුළුවන්. මේ වෝටර් ගන්ස් එහෙම නම් ඔයාලට මෙහෙන් දෙන්නේ නැහැ. එතන ටොයිස් ස්ටෝල්ස් වගේ තියලා තිබ්බා. කොහොමද ඉතින් පොඩි බබාලා එද්දි කොහොමද ටොයිස් විකුණන එහෙම ස්ටෝල්ස් තියෙනවා හැමතැනම. මොන රටේ වුණත් එහෙම තමයි. ඒක නිසා හැබැයි එතන තිබ්බේව නම්
එච්චරම මේ කොලිටිය එකක් තිබ්බ කියලා කියන්න අමාරුයි. මොකද අපිත් ගත්ත බබල් ගන්න එකක් බබල් මැෂීන් එකක් ඒ වුණට ඒක දවස් දෙක විතර පාවිච්චි කරලා ඒක කැඩුනා. මම දන්නේ ගාන නම් අනිත් දැන්න සාපේක්ෂව තමයි ගාන නම් වැඩි. ඒ වුණට එච්චර කොලිටිය එකක් නැහැ තිබ්බ. ඒ වල නිසා ඔයාලා ගන්නවා නම් බඩුවක් පොඩ්ඩක් බලලා ගන්න. ඒකත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. වෝටර් ගන්ස් එම ගොඩක් තිබ්බා. ඒව නම් ඉතින් සමහර ඒවා බොරු ගණන් අපිට වෙන තැනකින් ඊට වඩා අඩු ගන්නට ගන්න පුළුවන්. ඒක නිසා අපි ඒව ගත්තේ නෑ. බබල් මැෂින් එකක් ගත්තා. ඒක දවස් දෙක තුනයි මේව කරා. ඊට පස්සේ ඒක බැටරි බැස්සා. බැටරි දැම්මට පස්සේ ඒත් ඒක වැඩ කරන්නේ නෑ. ඒක කැඩිලා. ඒක හදන්න බෑ. ඉතින් අපරාධේ. ඉතින් මේ වගේ තමයි අපි ඒ දවස සතුටින් ගත කළේ. පැය 3යි ඉන්න හම්බුනේ මම වලට කන්නක් කිව්වනේ. ඉතින් මේක ගොඩක් සිංගප්පූරුවල මේ වගේ ඇක්ටිවිටීස් තියෙනවා. මොකද මෙහි ඉඩකඩ සීමිත නිසා ගොඩක් මේ වගේ ඇක්ටිවිටීස් ඔය බීච් සයිඩ් එකේමයි හැම මොකක් හරි විශේෂ දවසක් තිබ්බොත් අනිවාර්යෙන් මෙහෙම ඇක්ටිවිටීස් අනිවාර්යෙන් තියෙනවා. ඒක නිසා හැබැයි පොඩ්ඩක් ටිකට් ප්‍රයිස් එක තමයි ගාන වැඩි. ඒ වුණාට ගිහිල්ලා විනෝද වෙලා එහෙම එන්න පුළුවන්. ඒ නිසා බොහොම ස්තුතියි අදත් මගේ වීඩියෝ එකේ සමගින් සම්බන්ධ වුණාට. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් එන්න ඔයාලා සමගම බයි බයි. බොහොම ස්තුතියි.